මේ පාර මම චැලෙන්ජ් එක කරන්නේ මොන්ටිසෝරි යන පුංචි දරුවෙක් එක්ක. ඒ තමා මිෂිකා. හැබැයි මට ලේසි වෙන්න නෑ මේ තරඟේ දිනන්න. ෂියාගේ අම්මා හැමදාම මොන්ටිසෝරි ගියත් ටවුන් ගියත් ඉන්දිශානන්දගේ වැඩේම තමයි මිසියට කිරි පැකට් අරන් දෙන එක. මම දැකලා තියෙන හැමදාම මේ කඩෙන් කිරි පැකට් අරන් මිසියට බොන්න දෙනවා. අපේ නංගිගේ වැඩේ කිරි පැකට් බොන එකමයි. මම හිතනවා මේ තරගේ නම් අමාරු. ඔයාලා දන්නවා මට පුංචි දරුවෙක්ට පරාද වෙන්න බෑ. 3, 2, 1. ඇත්තටම කිව්වොත් මම දන්නේ නැහැ මට මේ තරගයේ දිනන්න පුළුවන් වෙයිද කියලාවත්. මට මේ චැලෙන්ජ් එක දිනන්න නම් අනිවාර්යයෙන්ම පොඩි ළමයි කන්න අකමැතිම කෑම වලින් එකක් හොයා ගන්න වෙනවා. අද කරනවා ලස්සනම වැඩක් මිෂියයි මයි කරනවා චැලෙන්ජ් එකක් කට්ටිය ආසම ඉවරයිද? ඈ? සපෝට් එක ඔයාලා දන්නවද පොඩි ළමයි කන්න අකමැතිම කෑම මොකක්ද කියලා? පොඩි මාමට තව එකක් තියෙනවා. චැලෙන්ජ් එක දැන් පටන් ගන්නවා. Oh yeah! Oh yeah! මට එක කිරි පැකට් එකක් බොන්න අමතකත් වුණා. කිරි පැකට් සෙල්ලමෙන් මම පරාදයි. එබල් ස්කයි වහම තමයි බලන්නේ කවුද ඉන්නේ කියලා. හරිද? මේක ඔයාට උන්න. මේ චැලෙන්ජ් එක දිනන්න ඕන නිසාමයි මම ප්ලෑන් 100 එකක් ගෙනාවේ. අද කරනවා ලස්සනම වැඩක් මිෂියයි මයි කරනවා. ප්ලෑන් 100 එකේ තියෙන්නේ මේ ලෝකේ පුංචි ළමයි කන්න අකමැතිම කෑම වලින් එකක්. ඒක මට කිව්වේ පුංචි ළමයි ගොඩාක් බය ගෝනි බෙල්ලෝ. අරගෙන එනවා බෙබස් ටික අරගෙන එනවා. දෙන්නම මේසට සෙට් වෙනවා. චැලෙන්ජ් එක දැන් පටන් ගන්නවා. A few moments later. ඉවරද? මේ වෙලාව නම් මම චැලෙන්ජ් එක පරාදයි. හැබැයි ප්ලෑන් 100 එකෙන් අනිවාර්යයෙන්ම මම දිනනවා. වීඩියෝ බලන ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙ අලුත් වීඩියෝ එකක් ඔයගලන්ට ගෙන දෙන්නම්. ඉතින් අද දවසේ ජයග්‍රහණය කළේ මිෂිකා නෙතුෂ්. බයි.